හෙලෝ සුබ දවසක් මගේ යාළුවන්ට. ඕගලන්ට මතකද මගේ වගාව? ඕගොල්ලෝ එක්කමනේ මම මේ මේස් පැල හිටෙව්වේ. ඔන්න දැන් මේ පැලවල ගොඩාක් කරල් ඇවිල්ලා හොඳට ගස් ටික හැදිලා තියෙන්නේ. සමහර ගස්වල චුටි චුටි ලෙඩත් ඇවිල්ලා තියෙන ඔය පේනවනේ කොළවල පොඩි පොඩි ලෙඩ තියෙනවා. හැබැයි මට ඒවෙන් කරල් දෙනවා. එහෙම ලෙඩ ආවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැම ගහකින්ම වගේ මට හොඳට කරල් දෙනවා. මං අද හදන්නේ ඕගොල්ලොත් එක්ක මේ බැටළුවාන මිරිස් ටික කඩන්න. බැටළුවාන මිරිස් ගොඩාක් හැදිලා තිබ්බා. මේ තියෙන්නේ අමු මිරිස්. අමු මිරිස් නම් මං එවෙලෙවලට උයන වෙලාවට තමයි ගහෙන් කඩාගන්නේ. මේ පේනවා මේ බැටළුවාන මිරිස් හොඳට හැදිලා තියෙන්නේ. සමහර කරල් නම් ගොඩක් මෝරලක් තියෙන්නේ. මෝරපු කරල් නම් ගොඩක් සැරයි. යන්තම් වගේ මෝරගෙන එනකොටම කරල් අරගෙන ඒක දෙකට පළලා මාළු මිරිස් වෙනවා වගේ කිරි පොඩ්ඩක් දාලා උඹලකට ටිකක් දාලා මේ හින්දලා ගත්තාම මේක හරි රස කරි එකක්. මේකට පොල් සම්බෝලයක් වගේ හදාගත්තාම ආයි වෙන මොකුත් ඕනේ නැහැ. හොඳට බත් ගන්න පුළුවන්. අනිත් එක මේ බැටළුවාන මිරිස් අපිට තෙල් දාන්න ගන්න වෙලාවට එහෙම මාළු මිරිස් වෙනුවට බැටළුවාන මිරිස් යූස් කරන්න පුළුවන්. මේ බැටළුවාන මිරිස් වලින් ගොඩක් වැඩ ගන්න පුළුවන්. අමු මිරිස් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් චූටියට කපලා. කොහොම වුණත් අමු මිරිස් වලට වඩා මට නම් බැටළුවාන මිරිස් වලින් ලොකු බලදාවක් හම්බුණා. සමහර වෙලාවට එක ගහක ගෙඩි 10ක් විතර තියෙනවා එකපාරකට. එන ගොඩාක් එකපාර හැදෙනවා. මම බැටළුවාන මිරිස් තමයි ටිකක් වැඩිපුරත් මේවා කරේ. මොකද අපේ ගෙදර ඉස්සර ඉඳන්ම අපේ අම්මා ඉන්න කාලේ ඉඳන්ම මේ බැටළුවාන මිරිස් කියන එක හැදුවා. මේ තියෙන්නේ මගේ බෝංචි වගාව. බෝංචි ගස් තියෙනවා මෙතන පැල 5ක් විතර. හැම එකම දැන් මල් ඇවිල්ලා තියෙන්නේ. මම මේ හිටෙව්වේ පඳුරු බෝංචි කියන වර්ගය. ඒ වුණාට මේක වැල වගේ යනවා. කොච්චර පඳුරු කිව්වත් වැල වගේ යනවා ටිකක්. ඒවත් ළඟදිම කරල් එයි. ඊළඟට මේ තියෙන්නේ මාළු මිරිස්. මාළු මිරිසුත් පොඩි වර්ගයේ තියෙන්නේ. අර කරල් ලොකුවට එන එක නෙවෙයි පොඩි එක. ඔක ටිකක් සැරයි මං හිතන්නේ. හැම ගහකම වගේ මල් ඇවිල්ලා තියෙන්නේ. තියෙන්නේ මල් ඇවිල්ලා තියෙන්නේ. සමහර ගස්වල කරලුත් දැන් එන ගමන් තියෙන්නේ. තව ටික දවසකින් අපිට ඒකත් කරියකට දාන්න වගේ ඉතින් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒ තියෙන්නේ. ඒ කරල් ඉතින් තව ලොකු වෙන්න ඕන. ටික දවසක් යයි තව. මේ තියෙන්නේ මගේ කොච්චි ගස් ටික. මේ කොච්චි ගස් වලටත් පොඩි ලෙඩක් ඇවිල්ලා තියෙනවා මේ කොළවලට. ටිකක් ගහත් ටිකක් බාල වෙලා තියෙන්නේ. කරල් එන්නත් ටිකක් පරක් වුණා. දැන් නම් හැබැයි චුටි චුටි කරල් එනවා. මලුත් තියෙනවා ගස්වල. මේ බලන්න පොඩි කරල් එනවා දැන්. එනට පොඩි ලෙඩක් මොකක් හරි තියෙනවා මේ ගහට. මම දැන් මේකට හිතාගෙන ඉන්නවා කොහොඹ තෙල් එකක් ගෙනාවා. කොහොඹ තෙලුයි සබන් වතුරයි මික්ස් කරලා ස්ප්‍රේ කරන්න. ඒක කරලා බලන්න ඕනේ. මේකත් මේ පඳුරු බෝංචි පැලයක්. දැන් මං හදන්නේ මගේ මේ බැටළුවාන මිරිස් ටික කඩා ගන්න. දැන් මේ ගස්වල ගොඩක් තියෙනවානේ. මම මෙතනින් මෝරපු ඒවා ටික ඉස්සෙල්ලම කඩා ගන්න හිතුවා. මෝරපු නැති ඒවා ටිකක් තව මෝරන්න ගහේ ඉතුරු කරලා ටිකක් කඩා ගන්නවා මෙතනින්. මේ බාන්නකො හරි ලස්සනයි නේද පාට. මේකේ දම් පාට වර්ගයකුත් තියෙනවා. දම් පාට එකත් හොයා ගන්න ඕනේ මම. දැන් ඉතින් මේ කාලේ හැමදේම ගණන්නේ. අමු මිරිස් කරලක් හරි ඉතින් ගෙදරින් ගන්න පුළුවන් නම් ඒකත් අපිට ඉතින් එළවලු ගන්න ගියාම ලාභයක්නේ. ඒ හින්දා පුළුවන් තරම් වවා ගන්න try එකක් දෙන්න. මේ තියෙන්නේ මං කඩාගත්තු ඔක්කොම මිරිස් ටික. මං තව මැල්ලුම් වලට කියලා වවාගෙන ඉන්නවා. බේසන් වල තමයි වවලා තියෙන්නේ.
මේ තියෙන්නේ කංකුම් ඇට දාලා හදපු කංකුම් පැල. දැන් මේ චූටියට පැල හැදීගෙන එන්නේ. මේ තියෙන්නේ මගේ මුකුණු වෙන්න පාත්තිය. ඒකෙත් දැන් චූටි අතු ඇවිල්ලා තියෙන්නේ. තාම මං කැඩුවේ නෑ එකපාරක්. ඊළඟට මේ තියෙන්නේ අපේ මිංචි පැලේ. අපි ගාව මිංචි පැලේකුයි රෝස්මෙරි බැසිලුයි තියෙනවා දැනට. ඊටු ටිකක් හිමීට තව ඕන කරන හර්බ්ස් ಜಾති මෙතන වවා ගන්න ඕනේ. මේ කුස්සිය පැත්තේ තමයි අපි මේවා හිටවලා තියෙන්නේ. අපේ ගෙදර පිටිපස්ස පැත්තේ. මේ ගමන්ම මට හිතුණා අපේ ගාඩන් එකේ තියෙන පැල ටිකකුත් ඕගලන්ට පෙන්නගෙන යන්න. එහෙනම් ඕගොල්ලෝ බලාගෙන යන්නකෝ. අපි ගාව ලොකු කලෙක්ෂන් එකක් නැහැ. පැල ටිකයි තියෙන්නේ. ඒ ටික මම ඕගලන්ට පෙන්නගෙන යන්නම්. එහෙනම් ඕගොල්ලෝ මේ ටිකත් බලාගෙන ඊළඟ වීඩියෝ එකට මාත් එක්ක ආපහු එකතු වෙන්න. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බ වෙමු. Thank you.